ඔන්න මම මේ කියන්න යන්නේ අපි ඩ්‍රිල් වර්ග දෙකක් පාවිච්චි කරනවා කියලා අපි දැන් කලින් කියලා තියෙනවා. එතකොට ඒ ඩ්‍රිල් වර්ග දෙකට පාවිච්චි කරන කටුවල අපි ජොබ් එකක් කරගන්න කොටස අක්කිස්ස එහෙම නැත්නම් ටිප් එක ගැන තමයි කියන්න යන්නේ. ඔයාලට පේනවද මෙන්න මම හොල්ලන්නේ මේ හිල්ටි එකේ ටිප් එක. එහෙම නැත්නම් හැමර් ඩ්‍රිල් එකේ ටිප් එක. මේක හරි වෙනස්. දැක්ක නේද? පොඩි උඩින් තියෙනව නේද නිකන් ලා අලු පාට කොටසක්. නිකන් උල වෙනම වගේ. හරිද? මේ තියෙන්නේ සාමාන්‍ය ඩ්‍රිල් එකේ ටිප් එක. මේ දෙකෙන් කෙරෙන්නේ කාරණා දෙකක්. විශේෂතාවන් දෙකක් තියෙනවා.